හයි කොහොමද දයාලුනේ අද අපි බලමු නවක e-bulb එක emergency position indicating radio beacon මේක තමයි නැවේ තියෙන එක. හරිද? මේක ඕපන් කරන්න මෙන්න මේ විදිහට මේකේ තියෙන knob එක තද කරලා අතොලට මේ විදිහට ඉතින් අරගන්න. අරගත්තට පස්සේ මෙන්න මේ විදිහට e-bulb එක ඇතුලේ තියෙනවා. එතකොට අර තියෙන්නේ hydrostatic unit එක HRU කියන්නේ ඒකට. HRU එක. ඊට පස්සේ අර පල්ලෙන් තියෙන HIV එක HIU එතකොට ඒක සාමාන්‍යයෙන් ඕක සාමාන්‍යයෙන් නැවක් මොහොතට ගිලුණාට පස්සේ මීටර 4ක් ගියාට පස්සේ ඕක ඔටෝමැටික්ලි රිලීස් වෙන එක තමයි හයිඩ්‍රොස්ටැටික් රිලීසින් යුනිට් කියන්නේ. මේ තියෙන e-bulb එක. මේ e-bulb එකේ මේකේ ගහලා තියෙන්නේ කොහොමද මැනුවල් එක කරන්නේ? දැන් ඔය තියෙන ටෙස්ට් එක කොහොමද ගන්න සෙල්ෆ් ටෙස්ට් එක. ඒ කියන්නේ මන්ත්ලි අපි ටෙස්ට් කරන එක. එතකොට ඒක ඊට පස්සේ ඔය තියෙන විස්තරේ ඔය විදියට උඩ තියෙන්නේ ඩිස්ට්‍රස් සිග්නල් එක අපි ඔබන විදිය අරක සෙල්ෆ් ටෙස්ට් එක එහා පැත්තේ තියෙන ඔෆ් කරලා තියෙන එක. ඕක ඔෆ් එක. ඊපස්සේ ඔය තියෙන මැනුවල් එක කොහොමද අපි කරන්නේ කියලා. Sailor 406 මේක. ඉන්ස්ට්‍රක්ෂන් ටික අපිට කොහොමද කරන්නේ කියලා. right මේක අපි මේ විදියට අපි මේව බාගෙන ඉඳලා අතහැරියාම 3 short blast හොඳට වැඩ කරනවා නම් 3 short blast කොළපාට බල්බ් එක මෙන්න මේ විදිහට පත් වෙන්න ඕනේ. බලන්න බලන්න 3 short blast 1 1 2 3 ඒ කියන්නේ මේක good condition තියෙන right ඇති ටැක good condition තියෙන e-bulb එක right මේ විදිහට ඊට පස්සේ අපි self test කරා අපි GDMS logbook එක සටහන් කරගත්තා self test කරපු දවස වෙලාව ඊට පස්සේ මේ විදිහට අපි secure කරා ඒක අර lock එක වටෙන් අර අන්තිම අර ඒ කැල්ල දැම්ම ඇතුළට මේ විදිහට lock එක දැම්මා ඊට පස්සේ cover එක ගත්තා press කරා තද කරා අර විදිහටම අපි secure කරා ඔන්නෝම